supposed to be day 2, but I couldn't take any videos from day 2. So anyway, welcome to day 3. දැන් අපි මේ ඉන්නේ ෂැන්හායි වල. අපි එදා this is third day. අපි day එක පටන් ගත්තේම වැස්සත් එක්ක. ඒ වුණාට ඉතින් වැස්ස කියලා අපි ෆොටෝස් ගහන්න නම් අමතක කරේ නෑ. ඒ වුණාට ටිකක් එකපාරට වැස්ස වැඩි වුණා. ඉතින් අපි ආයෙත් හොටෙල් එකට ගිහින් පැයක් දෙකක් වගේ එතන ඉඳියා වැස්ස අඩු වෙනකම්. මේ වීඩියෝ ක්ලිප් එක නම් මේ වගේ යාළුවෙක් කොෆි එකක් හදාගන්න කියලා රෙස්ටෝරන්ට් එකකින් හොට් වෝටර් ඉල්ලන එක. ඇත්තටම ඒකෙත් කොෆිස් තිබ්බද කොහෙද හරියට මට මතක නැහැ. කොහොම හරි ඒ කියන්නේ අපි ඉඳපු මෝල් එක ඇතුලේ ගොඩක් ගණන් වැඩි. කොෆි එකක් $100 වගේ වුණා. ඉතින් මෙයා මෙහෙම තමයි කරේ. ඊට පස්සේ අපි මේ ප්ලේස් එකට ගියා. මෙතනත් ටිකක් ෆේමස් ප්ලේස් එකක් ඒ වුණාට මට නම නම් මතක නැහැ. දැන් මං හිතන්නේ මම මේ වීඩියෝ එක කරන්නේ මං ට්‍රිප් එක ගිහිල්ලා මාසෙකින් විතර. ඉතින් මට මොකුත් නම් මතක නැහැ. හැබැයි එතනත් ඇත්තටම හරිම ලස්සනයි. හවස් වෙද්දි එහෙම ගොඩක්ම ලස්සනයි. හැබැයි මාර සෙනගක් ඉඳී අපි මෙතන ටිකක් වෙලා ඉඳලා ටිකක් නෙමෙයි අපි පැය දෙකක් විතර එතනත් ඉඳියා. ඊට පස්සේ අපි මේ දැන් බන්ට් එකට යන ගමන් අපේ ට්‍රේන් එක තිබ්බේ 9 PM. ඒ වෙලාවේ අපිට කොහොම හරි තව ටයිම් එක තිබ්බේ හින්දා අපි ආයෙත් බන්ට් එකට ගියා. අපි සෙකන්ඩ් ඩේ එකෙත් ගියා. ඒ වුණාට ඉතින් ආයෙත් මේ යනවා දැක්ක පේනවනේ. පේනවට වඩා ඒක හරිම ලස්සනයි. හැබැයි මාර සෙනගක් ඉඳී හුස්ම ගන්නවත් ඉඩක් තිබ්බේ නැහැ. ඒත් ඉතින් අපි ගියා අපිට වෙලාව තිබ්බ නිසා. So this is my favorite place, but it was so crowded that day. ඒ වුණාට ඒ view එක හරිම ලස්සනයි. ඒ hotels වලත් වෙනම vibe එකක් තිබ්බේ. හරිම ලස්සනයි. වෙනමනේ කොච්චර මිනිස්සු පාර පයින්නවද කියලා එකපාර හුස්ම ගන්නවත් ඉඩක් නෑ. ඒ වුණාට view එක නම් මාරම ලස්සනයි. ඔය පේනවට වඩා ඇත්තටම එතන මාර ලස්සනයි. අපි මෙතන ටිකක් වෙලා ස්ටේෂන් එකට ගියා. ඒ වුණාට වැඩක් නැහැ. මේ පාරත් ට්‍රේන් එක මිස් වුණා. මෙයාලා වැරදියට ට්‍රේන් එක බුක් කරලා තින්න. අපිට රිෆන්ඩ් එක ගන්නත් බැරි වුණා. අපි පොඩ්ඩක් පරක්කු වෙලා ගිය නිසා. දැන් පේනවනේ අපි මෙතන මේ වාඩි වෙලා ඉන්නවා සරණාගතය වගේ. Oh, look at my face. I look so tired. හරි ඉතින් අන්තිමට අපි ටැක්සි එකක් දාගෙන තමයි යුනිවර්සිටි එකට ආවේ. දැන් මේ අපි හොස්ටල් එකට යන ගමන්